ඉතින් ඔයිල් ලීක් එකේ තියෙන මෙන්න මේ බටේ කර මුලින් ඒ වගේම මෙන්න මෙතන මේ හත් දෙකෙන් තමයි ඔයිල් ලීක් වෙලා තියෙන්නේ. එතකොට මේ ඔයිල් මෙන්න මේ වගේ විදිහට මේකේ බිඳු බිඳු වැක්කිරිලා රැක් එකට වැක්කිරිලා රැක් එක පැත්තෙන් ඇවිල්ලා පල්ලෙහාට වැක්කිරිලා මවුන්ට් එකට වැක්කිරිලා තියෙනවා. මේ මවුන්ට් එක මෙලෙක් වෙලා මවුන්ට් එකත් ක්‍රැක් වෙලා තියෙන්නේ මේ ඔයිල් කාලයක් තිස්සේ වැටලා. ඒකම මෙන්න මේකේ රැක් බූට් එක ක්‍රැක් වෙලා තියෙනවා. ඒකම මේකේ CV ඉනර් බූට් එක මේ ඔක්කොම ග්‍රීස් එළියට විදිලා තින්නේ. දැන් වතුර ගිහිල්ලා තින්නේ මේ ඔක්කොම කහ වෙලා තින්නේ. ඇතුළට වතුර ගිහිල්ලා ඉතින් තව ටික දවසක් දිවුවොත් එහෙම මේකේ ඇක්සල් එක දාන මට්ටමට එයි. මේක මේ කැඩලා ගියාම